සුබ දවසක් ඔයාලා හැමෝටම මාස කීපයක විරාමකින් පස්සේ සාදරයෙන් පිළිගන්නවා Life with me YouTube channel එකත් එක්ක. ඉතින් ඔයාලා දන්නවා අද ඔයාලා එකතු වෙලා ඉන්නේ මගේ නිලාවේලි trip එකේ vlog එකත් එක්ක. like කරන්න, comment කරන්න වගේම subscribe කරන්න කියලාත් මතක් කරන ගමන්ම නිලාවේලි වගේම තවත් ලස්සන තැනකටත් අපි ගියා. ඉතින් අවසානයේ වෙනකන් රැඳිලා ඉන්න ඔයාලට බලා ගන්න පුළුවන් ඒ කොහෙද කියලා. උදෑසන 8ට විතර රිකිලගස්කෙදින් පිටත් වුණු අපි නුවර ටවුන් එකට යන්නේ නැතුව ලේවැල්ලෙන් දාලා කටුගස්තර පැත්තෙන් ගමන යන්න පටන් ගත්තා. මාතලේ නාවුල දඹුල්ල හා අබරණ වගේ නගර පසු කරමින් අපි හන්තලේට ආවා. හන්තලේ කිව්වාම ඉතින් කාටද වැවයි නීගිරි අමතක වෙන්නේ. ඉතින් අපිත් වැව ළඟ නතර වෙලා යන්න අමතක කරේ නැහැ. ඩ්‍රයිව් කරන කෙනාව නම් ඉතින් අඳුරනවා ඇතිනේ. ඔන්න ඉතින් කතාවෙන් අපි නිලාවේලි වලටත් ආවා. පේනවනේ ඉතින් මුහුදු වෙරළක් ළඟ ඉන්නවා කියන්නේ ඒක වෙනමම වයිබ් එක. පොය දවසක් වුණු නිසා අද මාර සෙනගක් තමයි මේ පැත්තේ හිටියේ. මේ තියෙන්නේ එදා අපි රැට කාපු තැන ටේස්ටි හෙවන් රෙස්ටෝරන්ට්. රස කෑම වේලක් අපිට එතනින් හම්බ වුණා. අන්ද එළියත් එක්ක හරිම ලස්සන වයිබ් එකක් ඉඳින්න පුළුවන් වුණා එදා රෑ නිලාවේලි බීච් එකේ. ඉතින් ඊළඟ දවසේ උදේම නැගිටපු අපිට රසම රස තේ එකක් හම්බුණා. අපි නැවතිලා හිටපු හොටෙල් එකේ. ඒකත් බීලා ඉතින් අපේ ප්‍රථම රාජකාරිය වුණේ නාන්න යන එක තමයි. මේ ඔයාලා දකින්නේ අපි නැවතිලා හිටපු හොටෙල් එක. එන්නකො රළ ගහන සද්දේ පොඩ්ඩක් අහන්න යන්න. පොඩි වැඩ කෑල්ලක් දාන්න try කරේ ළමයි. බල්ටිය නම් හරි ගියේ නෑ. ඊට පස්සේ ඉතින් ඔන්න පීනන්න තමයි හදන්නේ. මේ ඔයාලා දකින්නේ අපි නැවතිලා හිටපු රූම් එක. ඔය ඉන්නේ ඉතින් මම. ඉව ගමන් එකයි යන වණ්ඩිය තමයි මේ ඔයාලා දකින්නේ. මේ තියෙන්නේ අපි නැවතිලා හිටපු තැන Sea View Beach Hotel. නිලාවේලි බීච් එකත් එක්කම තමයි මේ හොටෙල් එක තියෙන්නේ. ඉතින් ලස්සන වයිබ් එකක් දෙන්න ලස්සන තැනක්. ඊට පස්සේ ඉතින් අපි ආපහු ගෙදර එන්න පිටත් වුණා. හන්තලේ වැව එහෙම පහු කරලා ඉතින් අපි යන්නේ තවත් තැනකට. ගෙදර යනවා කිව්වට තවත් ලස්සන තැනක් තියෙනවා ඔයාලට පෙන්න. ඉස්සරහට බලන් ඉන්නකෝ. මොන්චිලි පදින්නත් හම්බුණා ඉතින් ටික වෙලාවක්. ඔන්න දැන් ඉතින් ඇවිල්ලා ඉන්නේ ඔයාලට මං කිව්ව ලස්සනම තැනට. ආපු අය නම් දන්නේ නැති මේ කොහෙද කියලා. තව ටිකක් තියෙනවා ඉතින් උඩට නගින්න. උඩට ගියපුවාම නම් ඔයාලා දැනගයි මේ කොහෙද කියලා. එන්නකෝ යන්න. ඒ ඇස්සේ ඔන්න මට දඬු දෙනෙකුත් හම්බුණා.
ඇහෙනව ඇතිනේ හතිසද්දේ විනාඩි 45 විතර ටිකක් දුෂ්කර ගමනකට පස්සේ ඔන්න ඉතින් අපි ටිකක් උඩට ආවා. මේ ඔයාලට පේන්නේ පැරණි ආරණ්‍ය සේනාසනයක නටබුන් ඉතුරු වෙලා තියෙන විදිහ. බලන්නකො ලස්සන. තව තියෙන උඩට යන්න. මේ තියෙන ඉතින් ආරණ්‍ය සේනාසනය කියන තවත් සාක්ෂියක්. ඔන්න ඉතින් අපි කොහොම හරි උඩටම ආවා. දැන් නම් කට්ටිය දන්න ඇති මේ කොහෙද? මේ තමා පිදුරංගල රොක්. ඉතින් ගමන කොච්චර අමාරු වුණත් උඩට ආවට පස්සේ ඒ තියෙන සිසිලතත් එක්ක ඒ තියෙන වේදනාවන් ඔක්කොම සමනය වෙලා යන්න පුළුවන් ලස්සන වීව් එකක් තියෙන දේශීය විදේශීය සංචාරකයන් හැමෝගෙම සීට් ගත්ත තැනක්. ඉතින් මේ විදිහට තමයි මගේ නිලාවේලි ට්‍රිප් ලොග් එක ඉවර වෙන්නේ. තවත් ලොග් එකකින් හමු වෙනතුරු ගිහින් එන්නම්. මේ ලයිෆ් විත් මිහි.